50 වෙනි ප්‍රශ්න. තාපස්ථාපන බහුවවයක රත් කිරීම මගින් මුදු කර නොහැක. ඒතර අපි දන්නවා මේක අපේ කර්මාන්තා පරිසරයේ පාඩමේදී බහුවවයක කොටසට දාන ප්‍රශ්නයක්. අපි දන්නවා තාප ස්ථාපන 9ම තියෙනවා. මේක කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට උනත් මේක නිකම් උත්තරේ හොයාගන්න පුළුවන්. තාප ස්ථාපන කියන්නේ තාපයට ස්ථායී කියන එක. දන්නවා බහුවයවල එක වර්ගයක් තමයි මේ තාප ස්ථාපන බහුවයක කියන්නේ. ඒතකොට තාප ස්ථාපනය කියන්නේ රත් කිරීම මගින් මෘදු කළ නොහැකි බහුවයක වලට තමයි අපි කියන්නේ තාප ස්ථායී බහුවයක කියලා. ඒතකොට පළවෙනි ප්‍රකාශනයේ මුදු කළ නොහැක කියලා කියන්නේ මේක හරි ප්‍රකාශනයක් විදිහට ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රකාශනය ගත්තොත් තාප ස්ථාපන බහුවයක වලට ත්‍රිමාන දැරිසක් ලෙස සැකසුණු අණුක ව්‍යුහයක් ඇත. මේක ටිකක් අපෙන් සාමාන්‍ය මතක තියාගන්න අමාරු වුණත් මේක පොඩක් අපි මතක තියාගමු. මොකද තාප ස්ථාපන බහුවයකයක් මෙන්න මේ රත් කිරීමකින් මුදු කරන්න බැරි වෙන්නේ මෙන්න මේ තාප ස්ථායී බහුවයකට තියෙන්නේ ත්‍රිමාන දැලිසක් සහිත එක. එතකොට ඕගලන්ට පේනවා දැලිස ත්‍රිමාන වෙන්න ඒකේ ශක්තිය වැඩි වෙනවා. එතකොට ඒ බන්ධනවල ප්‍රබලතාවය වැඩි වෙනවා. එතකොට දැලිස ත්‍රිමාන වෙන්න ඒ දැලිස තියෙන බන්ධනවල ශක්තිය වැඩි වෙනවා. ඒ ශක්තිය වැඩි වෙන්න මේක රත් කරලා ද්‍රව කරන්න එහෙම නැත්නම් මෘදු කරන්න තියෙන හැකියාව එන්න අඩු වෙනවා. ඒකින්ද තමයි මෙන්න මේ තාප ස්ථාපන බහුවයක තාපයට ඔරොත්තු දෙන විදිහට හැදිලා තියෙන්නේ. එතකොට දෙවෙනි ප්‍රකාශනයේ හරි මෙන්න මේ ත්‍රිමාන දැලිසක් සහිත ව්‍යුහයක් තියෙන හින්දා තමයි රත් කිරීමකින් මෘදු කරන්න බැරි. ඒකින්ද වම් පැත්තේ ප්‍රකාශනයේ දෙවෙනි එකමකින් වඩාත් පැහැදිලි කරනවා. ඒකින්ද උත්තරේ විදිහට ගන්න පුළුවන්. උත්තරේ අංක 1 කියලා.